අයියෝ මම මහ පව්කාරයෙක්. අම්මා කෙනෙක් නැහැ, තාත්තා කෙනෙක් නැහැ, හරියට ඉන්න තැනක් නැහැ, හරියට තුන් වේල කණ්ඩ විදියක් නැහැ, යාළුවෙක් නැහැ. ඔක්කොම මාව එලවනවා. මට සල්ලි නැහැ කියලා බනිනවා. අඩුම තරමේ මට හිටපු එකම යාළුවෝ දෙන්න අබියයි හංසයයි. උන් දෙන්නත් මාව එලවගත්තා බල්ලෙක්ට වගේ බැනලා. නිකන්වත් බයික් එක පදින්න නැතත් ෆොටෝ එකක්වත් ගහන්න දුන්නේ නැහනේ. අයියෝ මං කවද කියලා ඔය වගේ බයික් එකක් ගන්නද දෙවියනේ. ෂි මම මහ පව්කාරේ. මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි මැරිලා යනවනම්. ෂි අනේ අයියෝ මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. ෂි අනියමයි හල්තයා හප්පපන් ඕක මැරෙනකම්ම හප්පපන් කරන්නම් අබියක් කරන්නම් උට වැඩේ කරන්නම් හප්පපන් උඹත් හප්පපන් මේක මැරෙන්නම හප්පපන් අඩේ ඇයි බම් මේ මෙහෙම කරන්නේ? අඩේ එපා බා. අයියෝ අත අඩේ රිදෙනවා බා. හප්පන්න එපා බා. අනේ එපා බා. අඩේ දැන් වැඩට යන්නත් ඕනි. මෙතන ඇලෙම්ම නාගෙන යනවා. ඊට කලින් වැඩ ඉවරලා ඇවිල්ලා හවස මේ වාලේ සුද්ධ කරලා දාන්න ඕනි. නැත්තම් වැස්සට ගියේ ඔක්කොම තෙමෙනවා. ඊයේත් තෙමි තමයි නිදාගත්තේ. පුදුම කරුමයක් දෙවියනේ මම ගෙවන්නේ මේ වගේ පුංචි පැල්පතක. ඒ විතරක් නෙවෙයි වැස්සට හැමදානින්ම වතුර වැටෙනවා. අඩේ හොඳටම වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉක්මනට යන්න ඕනි. බොසායම ඇවිල්ලා හිටියොත් මාව රස්සාවෙමුත් අයින් කරයි. වෙලා ගිහිල්ලනවා කියලා. අඩේ තුවගෙන යන්න ඕනි. බස් එකේ යන්නවත් කොහෙද? සල්ලි තියෙනවයි. මේ මාසේ පඩිය තාම දුන්නෙත් නැහනේ. ගිය මාසේ පඩිය ඔක්කොම ලෝන් වලට කැපිලා 7ක්වත් නැහැ. ඊයේ රැට කෑවෙත් නැහැ. මේ පට්ට මාන්සියක් තියෙන්නේ. කීයන්නම් කියලා මේ වගේ කරන්නද? අත් දෙක නෑ වගේ. හම්මෝ ඒ ෂඳුමල්ලේ ඉක්මනට හරියප් කියලා වැඩේ කරන්න තව වැඩ ටික ඊළඟ ස්ටොක් එකක් එනවා ඉක්මනට මේ ස්ටොක් එක හදලා අපි බාර දෙන්න ඕනේ ඉක්මන් කරන්න මල්ලි ඉක්මන් කරන්න හරි සර් මට පුළුවන් උපරිමයෙන්ම මම ඉක්මනට ඉවර කරලා දාන්න. ඔබ ඉන්නකෝ සර්.